හායි කොහොමද යාළුවනේ හෙල්ප් ගයිඩ් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඔයා කැමතිම ෆොටෝ එකක් ගැලරියට ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා බලන්න. මේක ඇප් එකක්. ඔයාට සමහරක් විට අවශ්‍ය කරන ෆොටෝ මේ ඇප් එක ඇතුලේ තියෙන සමහරක් විට ස්කූල්ට ඕන දෙයක් වෙන්න පුළුවන්, ක්ලාස් වලට ඕන දෙයක් වෙන්න පුළුවන්, සමහරක් විට ඩිසයින් එකක් වෙන්න පුළුවන්. මේ හැම ෆොටෝ එකක්ම මේක ඇතුලේ තියෙනවා. මං එහෙනම් සරලව කියලා දෙන්න මේක කරන්නේ කොහොමද කියලා. අපි නම් වීඩියෝ එක බලමු. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. නොදන්න යාළුවන්ට දැනගන්න වීඩියෝ එක share කරන්න. අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඔයා මුලින්ම Play Store එකට යන්න. ඒකේ සර්ච් බාර් එකේ Pinterest කියලා නම සර්ච් කරන්න. සර්ච් කරායින් පස්සේ ඒකේ දෙවෙනිට එන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මම නම් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයත් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. ඒකට ඕපන් දුන්නාන් පස්සේ ඔයාට account එකක් හදාගන්න වේවි. ඒක හැදුවෙන් පස්සේ ඔයාට මෙහෙම තමයි පේන්නේ. මේ ඇප් එක ගැන ඔයාලා සමහරක් විට දන්නවත් ඇති. මේ වීඩියෝ එක ගැන නොදන්න අයට දැනගන්න. මේකේ ඔයා කැමති ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. යටින් දෙවෙනිට තියෙන සර්ච් බාර් එකේ සර්ච් කරාම ඔයාට ඕන කරන ෆොටෝ එක එනවා. මම ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරන විදිහ ඔයාට පෙන්නන්නම්. ඔයා මුලින්ම ඔයා කැමති ෆොටෝ එක තෝරගන්න. ඊට පස්සේ ඊට යටින් තියෙන ඩොට් තුනක්. ඒකෙන් තුන්වෙනි තියෙන ඩවුන්ලෝඩ් ඉමේජ් කියලා. ඒක දුන්නාන් පස්සේ මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් වෙනවා වගේ ෆෝන් එකේ තියෙන ගැලරියට. සමහරක් විට ඔයාට ඕනේ වර්ල්පේපර් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි ඩිසයින් එකක් වෙන්න පුළුවන්. සමහරක් විට ක්ලාස් එකට ස්කූල්ට වගේ අවශ්‍ය කරන ෆොටෝ තියෙන්න පුළුවන්. මේ හැම එකක්ම මේ ඇප් එක ඇතුලේ තියෙනවා. ඔයා නොදන්න දෙයක් දැනගත්තා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මේක subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් බලන්න. අපි යනවා. Thank you.